අපි කතා කරා කොහොමද වැකේෂන් එක ගැන රචනාවක් આવොත් ලියන්නේ කියලා. හැබැයි ඒ වැකේෂන් එක අපේ අතීත කාලේ කියන්නේ ගිය වැකේෂන් එක අපේ ගිය නිවාඩු කාලේ ගත කරේ කොහොමද කියන එක තමයි අපි ඉගෙන ගත්තේ ගිය සතියේ. ඉතින් අද අපි කරන්න යනවා අපි කොහොමද next වැකේෂන් එක ගැන ලියන්නේ කියලා. හොඳයි අපි බලමු next වැකේෂන් එකේදී අපිට භාවිත කරන්න පුළුවන් ක්‍රියාපද මොනවද කියලා. ඔය කට්ටියට පුළුවන් මෙන්න මේ කියන ක්‍රියාපද ලිස්ට් එක මතක තියාගන්න. අපි බලමු visit. visit කියන්නේ බලන්න යනවා. go අපි යනවා කොහේ හරි. see බලනවා, දකින්නවා කියන එක. climb අපි climb කරනවා වෙන්න පුළුවන්. කන්දක් climb කරනවා වෙන්න පුළුවන්. කන්දක් නගිනවා. එතකොට ගහකට නගිනවා. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් ladder එකක්. ඉනිමගක් ඉනිමගක නගිනවා වෙන්න පුළුවන්. මේ වගේ දෙයකට තමයි මේ පහළ මට්ටමක ඉඳලා උඩට අපි මේ ඉනිමගක් කන්දක් ගහක් මේ නගින එකට තමයි අපි climb කියලා කියන්නේ. help උදව් කරනවා, study පාඩම් කරනවා, play සෙල්ලම් කරනවා, watch නරඹනවා, read කියවනවා, cook උයනවා. ඉතින් මේට වඩා තව ක්‍රියාපද ගොඩාක් අපිට පාවිච්චි කරන්න පුළුවන් next vacation එක ගැන ලියනකොට නම් මේ රචනා ටික අපි තාම මුල දේවල් ඉගෙන ගන්නවා. අපි ටික ටික ඉගෙන ගන්න. ඉතින් ඉංග්‍රීසි අමාරුම දරුවෙක්ට තමයි මේ ටිකවත් මතක තියාගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම රචනාව ලියන්න පුළුවන්. හොඳයි. අපි ඊට පස්සේ මම වචන කීපයක් මේ පැත්තෙනුත් දැම්ම. මෙතනදී අපි රචනාව ලියනකොට next vacation එක ගැන ලියනකොට පළවෙනියට මතක තියාගන්න ඕනේ will කියන වචනේ එනවා. හරි? එහෙම නැති තැනුත් තියෙනවා. ඒවා අපි ඉස්සරහට කතා කරමු. නමුත් දැනට මතක තියාගන්න will කියන එක අපි ලියන්නේ. හරි? අනාගත කාලය කියලා හඟවන්න ඕනේ වාක්‍යයේ. ඊට පස්සේ මෙතන තියෙනවා V1 V2 V3 කියලා. අපි ගිය සතියේ last vacation එක ගැන ලියනකොට අපි පාවිච්චි කරේ මෙන්න මේ V2 එක නේද? අතීත කාලයේ ක්‍රියාපද නේද භාවිත කරේ. හැබැයි අපි ඊළඟ vacation එක ගැන ලියනකොට අපි ලියන්න ඕනේ මෙන්න මේ පළවෙනි අවස්ථාව ක්‍රියාපදේ. හරි? මම ඔයාලට ලේසි වෙන්න මේකට ගිය සතියේ වගේම මෙන්න මේ විදිහට වාක්‍ය රටාව හැදෙන විදිය දැම්මා. මේ බලන්නකෝ. මුලින්ම subject එක ඊට පස්සේ will කියන එක එනවා. ක්‍රියාපදයේ පළමු අවස්ථාව object ඊට අමතරව දෙයක් තිබුණොත් අපි rest එකට දානවා. ඉතින් මෙන්න මෙතන subject එක ඔන්න මම ලියලා තිනවා I කියලා. මම will visit. මම බලන්න යාවි සීගිරිය කවදද next vacation. ඉතින් මේ වගේ ඔයාට පුළුවන් මේ වාක්‍ය රටාව මතක තියාගෙන ගිහිල්ලා රචනාව ලියන්න. ඉතින් අනිවාර්යෙන් මේ වාක්‍ය රටාව මේ විදිහට වෙන්න ඕනේ පුතේ. ඔයා මෙතන will දැම්මේ නැත්තම් වැරදි. හරි? එහෙම නැත්තම් I එකට පස්සේ will දාලා ඊට පස්සේ සීගිරිය දාලා visit එක පස්සේ ලියනවා. එහෙම ලිව්වොත් වැරදි. සිංහලෙන් වාක්‍ය අපි කොහොම අපේ ඔළුවෙන් හදාගත්තත් ඉංග්‍රීසියෙන් අපි ලියන්න ඕනේ මේ පිළිවෙලට. හරි. ඊට පස්සේ ඔන්න මම වාක්‍ය කිහිපයක් මෙතන ලිව්වා. I will visit my friends. මගේ යාළුවෝ බලන්න යාවි. We will go together. අපි එකට යාවි කොහේ හරි. මේ එකට කියන එකට අපි කියනවා එකට එකතු වෙලා කියන එකට together කියලා. මේ වගේ වචන මතක තියාගෙන ලියන්න. එතකොට ඔයාගේ රචනාව ලස්සනයි. වචනත් ඔයාලට හරියට කවුන්ට් එක හරියටම ඉල්ලලා තියෙන ගානට ලියන්නත් පුළුවන් මේ වගේ වචන භාවිත කරපුවාම. I will help my mother. මම මගේ අම්මට උදව් කරાવી. ගිය සතිය අපි වාක්‍ය රටාවක් ඉගෙන ගත්ත 2v1 දාලා ලියන වාක්‍ය රටාවක් මතකද? දැන් ඒකේ ඔන්න මම ලිව්වා I will help my mother. මම මගේ අම්මට උදව් කරાવી. මොකටද උදව් කරන්නේ? to cook. බලන්න හරිම පැහැදිලි නේද වාක්‍ය උදව් කරනවා කියලා තියෙනවා. මොකටද උදව් කරන්නේ කියලාත් අපිට ලියන්න පුළුවන්. හරිම ලේසි to දාලා v1 එකෙන් දාන්න ක්‍රියාපදයේ පළමු අවස්ථාව. ඊළඟට I will study English. මම ඉංග්‍රීසි පාඩම් කරાવી. නේ? මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන learn කියලා දාන්න පුළුවන්. ඉගෙන ගන්නවා නම් ඔයා. ඉතින් ඒ වගේ වාක්‍ය කිහිපයක් ඉගෙන ගන්න ලියන්න මුලින්ම. I will watch. ඔයාට කියන්න පුළුවන් මම නරඹාවි. I will watch මෙන්න මේක. ඉතින් මම ලිව්වා මෙතන. අතන මම මේ වීඩියෝ එක මේ කලින් රෙකෝඩ් කරා. ඒක කොහොම හරි සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. මම ආපහු මේ රෙකෝඩ් කරනවා. ඔයාට පුළුවන් ඔයා බලනකොට මෙන්න මේ වගේ ෆිල්ම් එකක නමක් දාන්න. නාට්‍යයක් බලනවා නම් ඔයා ඒ නාට්‍යයේ නම දාන්න. හරි. ඉතින් උදාහරණයක් විදිහට දැන් මම නම් මෙතන ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ next vacation එක තිබ්බත් last vacation තිබ්බත් මොනවා හරි කැමති දෙයක් තිබ්බත් මම ලියනවා Harry Potter හරි Lord of the Ring හරි බලනවා කියලා. හරිද? ඒ තරම් කැමති ෆිල්ම්ස් එකට. ඉතින් ඔයාට පුළුවන් මම Harry Potter බලනවා නම් I will watch Harry Potter.
හැරි පොටර් බලාවි. හරි. එතකොට තව කාරණාවක් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ මොකක් හරි කතාවක නමක් වෙන්න පුළුවන් පොතක නමක් ඕනම එකක් නම් ඔයා අනිවාර්යයෙන්ම මේ පළවෙනි අකුර කැපිටල් කරන්න ඕනේ. දැන් හැරි පොටර් කියනකොට වචන දෙකක් තියෙනවනේ. නමුත් ඒ වචන දෙකේම පළවෙනි අකුර කැපිටල් වලින් ලියන්න ඕනේ. නැත්නම් ලැන්ග්වේජ් එකට හම්බෙන ලකුණු ප්‍රමාණය ඔයාලට ලැබෙන්නේ නැහැ. ඒකයි ඔයාලට ගොඩක් වෙලාවට කොච්චර පිටු ගණන් රචනාවල් ලිව්වත් ලකුණු ලැබෙන්නේ නැත්තේ ඒකයි. ගොඩක් වෙලාවට දරුවෝ CR කොළ ගණන් පිටු ගණන් ලියලා තියෙනවා. නමුත් ලකුණු නැහැ. හේතුව මේක මේක මේ වගේ දේවල් ඒ වගේම මේ විල් එක දාන්නේ නැහැ අනාගත නම්. අතීත නම් past tense වලින් ක්‍රියාපදේ තියන්නේ. අතීත කාලේ යමක් ආවොත් එimhe ඔය කට්ටිය ලියනවා ඈ මීසා දාලා. එහෙම වෙන්න බෑනේ. ඈ මීසා නම් අතීත කාලයට යනකොට was were වෙන්න ඕනේ. නේද? ක්‍රියාපදේ දෙවෙනි අවස්ථාවට යන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි ලකුණු අඩු වෙන්නේ. ඒ නිසා පරිස්සමට එසේ එකක් ලියනකොට ලියන්න. I will read books. මම පොත් කියවාවි. ඔයාට ප්ලෑන් එකක් තියෙනවා නම් මම next vacation එකේ මෙන්න මේ පොත කියවනවා කියලා ඔයාට ලියන්න පුළුවන්. I will read මෙන්න මේ පොත. ඉතින් ඔයාට පොතේ නමත් පළවෙනි එක අනිවාර්යයෙන්ම කැපිටල් තමයි ලියන්න ඕනේ. ඊළඟට මම ඒ වාක්‍ය ටිකත් එකතු කරලා තව කීපයක් එකතු කරලා පොඩි වාක්‍ය මේ පැරග්‍රාෆ් එකක් ලිව්වා. ඉතින් මේ පැරග්‍රාෆ් එකේ මේ පොඩ්ඩක් තියෙනවා වුණාට මම හිතන්නේ වචන 70කට වැඩිය මෙතන ඇති. ඉතින් ඔයාලට ෂෝට් එසේ එකකට පුතේ ඉල්ලන්නේ වචන 50ක් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් එතකොට හරිම පොඩි ප්‍රමාණයක් ලියන්න තියෙන්නේ. ලියන ටික හරියට ලියන්න. ඔයාලට ටිකක් ඉංග්‍රීසි අමාරු වෙනම් ගොඩාක් ලොකු දේවල් ලොකු වචන පාවිච්චි කරලා ලොකු වාක්‍ය රටාවන් භාවිත කරන්න එපා. ඉස්සෙල්ලා මුලින් පටන් ගන්න. හරි? I will visit my friends. මම මගේ යාළුවන්ව හමු වෙන්න යනවා නැත්නම් බලන්න යනවා. We will go to සීගිරිය together. ඊට පස්සේ අපි යනවා සීගිරිය බලන්න එකට. I want to see the mirror wall. ඔයාට ලියන්න පුළුවන් මම කැටපත් පවුර බලන්න යනවා. ඒ වගේම ඔයාට මෙතන end එක දාන්නේ නැතුව ඕනනම් I will climb the big rock තියෙනවා. නැත්නම් ඔයාට කියන්න පුළුවන් I will climb සීගිරිය කියලා කියන්නත් පුළුවන්. හරි I will climb සීගිරිය. I will play cricket with my friends. මම යාළුවොත් එක්ක ක්‍රිකට් සෙල්ලම් කරයි. ඔයාට ක්‍රිකට් වෙනුවට වෙන ක්‍රීඩාවක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක ලියන්න. I will help my sister. මම මගේ සහෝදරියට උදව් කරાવી. මොනා කරන්නද? To do her homework. ඇයගේ ගෙදර වැඩ ටික කරගන්න. I will also study a little every day. මම ඒ වගේම මම මේ also කියන්නේ ඒ වගේම මම අර ටිකක් කරනවා. ඒ වගේම මේවට අමතරව මම මෙන්න මේකත් කරනවා කියන තමයි මේ also කියන එක පාවිච්චි කරන්නේ. And also ඒ වගේ දේවල් පාවිච්චි කරන රචනාවක ලස්සන වෙන්න වාක්‍යයකට එකතු කරන්න. ඒ වගේම මම පොඩ්ඩක් හැමදාම පාඩම් කරනවා කියලා තියෙනවා. ඊට පස්සේ හවසට මම ටීවී බලාවි. ඒ වගේම පොත් කියවාවි. මගේ next vacation එක නම් හොඳට තියෙයි. හරිම විනෝදජනකව තියෙයි කියලා ඔන්න මම ලියලා තියෙනවා අන්තිමේට. එතකොට ඊළඟට ඕනම් මෙන්න මේ වගේ ඒවා ලියන්නත් පුළුවන්. I will visit my grandmother. grandmother කියලා ලියනකොට grand එක වෙනම mother අනිත් පැත්තෙන් ලියන්න එපා. grandmother කියන එක එකට ලියන්න. දෙකකට ලිව්වොත් වචනේ වැරදි. අර playground වගේ තමයි. playground කියන එකත් එක වචනයක්නේ. ඕනම් grandparents කියලා දාන්න පුළුවන්. ආච්චිසියයි දෙන්නම ඉන්නවා නම් ඒ දෙන්නව බලන්න යනවා නම් ඊට පස්සේ ඔයාලට කියන්න පුළුවන් I will clean my room. මම මගේ කාමරය අස් කරන්න ඉන්නවා. ඒ වගේ දේවල් කියන්න පුළුවන්. නැත්නම් මම මගේ කාමරය පේන්ට් කරන්න ඉන්නේ. ඔය වගේ දේවල් කියන්න පුළුවන්. ඔයා සැලසුම් කරනවා නම් යමක්. ඔයා දැන් අපි කියමුකෝ පේන්ට් කරනවා සැලසුම් කරනවා. නැත්නම් ඔයා ක්ලීන් කරන්න ඕන මම මේ ක්ලීන් කරන්න ඉන්නේ. එහෙම ඔයා ප්ලෑන් කරනවා නම් ඔයාට ලියන්න පුළුවන්. I plan to මොනවද කරන්න? I plan to clean. මම ප්ලෑන් කරගෙන ඉන්නවා ක්ලීන් කරන්න කාමරය. I plan to clean the room. හරි. ඒ වගේ ඔයාට ඕන වාක්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ටික ටික ඉගෙන ගන්න. ඊට පස්සේ I will paint. ඔයාගෙන් ඇහුවොත් මෙන්න මේක මට මතකයි ගිය අවුරුද්දේ හරි ගිය අවුරුද්දේ වෙන්න ඕනේ මගේ මතකේ හරි නම් ඔයාගෙන් අහලා තිබුණා මේ grade 9 කට්ටියගෙන් ඔයාට ඔයාගේ වැකේෂන් එකක් ගත කරන්න පුළුවන් විදිය මොනවාද කියලා. පුළුවන් විදි ලියන්න කියලා. ඉතින් එතකොට ඔයා ලියන්න ඕනේ ඔයාට පුළුවන්. We can. හරි අපිට පුළුවන්. We can. මට පුළුවන් නම් I can. හරි අපිට ඔයාලට පුළුවන් විදිය නම් අහලා තින්නේ. ඔයාලට පුළුවන් we can
මල්ලිවා we can read books. අපිට ඇත්තටම පොත් කියවන්නත් පුළුවන්නේ. ඉතින් අපිට සෙල්ලම් කරන්න පුළුවන් යාළුවොත් එක්ක we can play with friends. ඒ වගේම අපිට visit කරන්න පුළුවන් කොහේ හරි we can visit somewhere. ඒ වගේ අපිට පුළුවන් දේවල් ලියන්න හිතන්න වගේ නිවාඩු කාලේදී ඔයා මොනවද කරන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ ටිකම අර can දාලා ලියන්න. ඒක පුතේ කොහොමද එන්නේ සබ්ජෙක්ට් එක ලියන්න ඕනේ මුලින්ම කවුද කරන්නේ කියන එක ඊට පස්සේ තමයි ඔයා ලියන්න ඕනේ can හරි can ඊට පස්සේ මොකද්ද දැන් මේ බලන්න මෙතන we can read බලන්න read කියන එක මොකක්ද ක්‍රියාපදයක් නේද හැබැයි ක්‍රියාපදේ අපි පළවෙනි අවස්ථාව තමයි දාන්න ඕනේ හරි අපිට යමක් පුළුවන් ඒ වගේමයි මට මොන හරි ඕනේ නම් I want මට මෙතන තිබුණා නේද mirror ball එක බලන්න ඕනේ කියලා. එතකොට I කියන එක දානවා. ඒ කියන්නේ subject එක subject එකට පස්සේ අපි මොකද්ද දාන්නේ? subject එකට පස්සේ අපි දානවා want කියලා. අත්‍යවශ්‍යයි නම් ඔයාලට need කියලා දාන්න පුළුවන්. හරි? ඔයාලට ඕන නම් need කියලා දාන්න පුළුවන් අත්‍යවශ්‍ය දෙයක් නේ. I want ඊට පස්සේ to දාන්න. to මේ ක්‍රියාපදයේ පළවෙනි අවස්ථාව නේද? to එකත් එක කොහොමද එන්නේ ක්‍රියාපදයේ පළවෙනි අවස්ථාව. ඉතින් ඔය වගේ වාක්‍යයන් ඔය කට්ටියට හදන්න පුළුවන්. සහ උත්සාහ කරලා බලන්න අපි කලින් ඉගෙන ගත්ත වචනත් භාවිත කරලා adjectives තිබුණා. ඉතින් ඕනනම් ඒ වචනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා පාවිච්චි කරලා ඔයා මේ ටිකත් ලියාගෙන ලස්සන එසේ එකක් මට ලබන සතියේ කට්ටිය පුරුදු විදිහට ලියලා ගෙනල්ලා දෙන්න ඕනේ. හරි? හැමෝම රචනාව ලියලා එහෙනම් ලබන සතියේ අරන් එන්න.